අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආපු පණිවිඩය තමයි අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මේ මාසයට අදාළ දීමනාව 2026 මේ මාසේ දීමනාව පිළිබඳ තමයි විස්තර මම අද ඔයාලට අරගෙන අවිල්ල තියෙන්නේ. ඉතින් මේක පළමු අදිරේ සහ දෙවෙනි අදිරේ කියලා කාණ්ඩ දෙකක්ම තියෙනවා මේ අස්වැසුම ප්‍රතිලාභය ලබාගෙන සිටින්නන්ගේ. ඉතින් මේ වෙනකොටත් අස්වැසුම දෙවෙනි අදිරේ කාණ්ඩෙට එයාලගේ මේ මාසයට අදාළ දීමනාව සිස්ටම් එකට ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ඔයාලට මේ තිරේ දැක ගන්න පුළුවන්. එයාලගේ සිස්ටම් එකට මේ මාසයට අදාළ දීමනාව එකතු කරලා තියෙන්නේ. ඉතින් එතනින් එයාලා සඳහන් කරලා තියෙන්නේ මේ මුදල බැංකු ගිණුම් වෙතට බැර කරන්න සූදානම් කරලා තියෙන්නේ මේ 15 වෙනි දිනට. ඉතින් 15 වෙනිදා වෙනකොට තමයි ඔයාලට ඔයාලගේ මේ මාස දීමනාව බැංකු ගිණුම් වලින් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දෙවෙනි අදිරේ කාණ්ඩයට තමයි එයාලා සිස්ටම් එකට දැනටවත් ඇතුළත් කරලා තිබුණත් පළමු අදිරේට තවමත් එයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා නැහැ. ඒ වුණාට ඔයාලා දන්නවා පහුගිය මාස කිහිපෙත් දෙවෙනි අදිරේට එයාලා බැංකු ගිණුම් වෙතට මුදල් බැර කරන ඒ දිනේම පළමු අදිරේටත් එයාලා බැර කරන්න කටයුතු කරලා තිබුණා. ඉතින් ඊට කලින් එයාලා කොහොමත් සිස්ටම් එකට ඇතුළත් කරાવી. ඉතින් ඒ විදිහට පළමු අදිරේ අයටත් සිස්ටම් එකට මුදල් එකතු කරා නම් අපි අනිවාර්යෙන් ඔයාලට ඒ පණිවිඩය අරගෙන එනවා. ඉතින් දැනට එයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන්නේ දෙවෙනි අදිරේ කාණ්ඩට. ඉතින් ඔයාලගේ සිස්ටම් වලට මුදල් බැර වුණාද නැද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය එහෙමත් නැත්නම් HH අංකය ඇතුළත් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ අස්වැසුම සිස්ටම් එකටත් මේ මාසයට අදාළ මුදල ඇතුළත් කරලා තියෙනවද කියලා. ඉතින් මේක බැංකුවලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ මාසේ 15 වෙනිදා කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ගමන් ගිහිල්ලා බැංකුවල ගිහිල්ලා සල්ලි ගන්න යන්න එපා. මේ මාසේ 15 වෙනිදා තමයි බැංකු ගිණුම වෙතට ඒක බැර කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම නිරන්තරයෙන්ම මතක් කරන දෙයක් තමයි SMS alert එක හදාගන්න කියලා. ඔයාලගේ account එකට මුදල් බැර වුණාම SMS එකක් එන විදිහට ඔයාලා හදාගත්තා නම් එතකොට ඔයාලා නිකරුණේ බැංකු ගාන ගිහිල්ලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන්ම ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ බැංකු ගිණුමට අස්වැසුම දීමනාවන් බැර වුණාම ඔයාලට ගෙදර ඉඳන්ම ඒක දැනගන්න පුළුවන්කමක් තියෙනවා මේ SMS alert එක සක්‍රිය කරලා තියාගත්තා නම්. ඉතින් මේ පණිවිඩය ඔයාලා දන්න කෙනෙක් යාළුවන්ට ෂෙයා කරලා දෙනවත් කරන බොහෝ අය බලන් ඉන්නවා මේ මාසයට අදාළ දීමනාව කවදද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව 2026 මේ මාසේ 15 වෙනිදා තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට මේ මාසයට අදාළ අස්වැසුම දීමනාව බැර කරනවා කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අස්වැසුම පිළිබඳව වැදගත්ම පොත් අපි ගෙනාපු සෙනින් ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා channel එක subscribe කරලා තියාගත්තා නම් ඒ වගේම bell button එකේ all select කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සෙනින් ඔයාලට notification හරහා දැනගන්න පුළුවන් වෙනවා. මේ පණිවිඩය අනිවාර්යෙන් ඔයාලා දන්න කෙනෙක් යාළුවන්ට share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.